හරි. අපි අද මේ වීඩියෝ එක කතා කරන්නේ 2023 අවුරුද්දට අදාළව පස්වෙනි ප්‍රශ්නේ. එහෙමත් නැත්නම් වෙබ් ඩෙවලොප්මන්ට් වලින් ආව ප්‍රශ්න. හරි. අපි යමු පළවෙනි ප්‍රශ්නෙට. හරිද? පහයි එක. හරි. අපිට දීලා තියෙන පොයි ටේබල් එක නේ. අපි බලමු මොකද කියන්නේ කියලා. PC test එක ඇති ලේබල් මගින් දක්වන විස්තර පහත දී ඇති ලයිස්තුවේ නිවැරදි පද හා ගලපන්න. එක් ලේබලේ ඉදිරියෙන් එයට ගැලපෙන පදය ලේබලේ ඉතරයක් පදය යන ආකාරයෙන් ලියා දක්වන්න කියලා තියෙනවා. හරි. එතකොට අපිට ලේබල් එකක් දීලා තියෙනවා. ඒ ලේබල් එකට අදාළ විස්තරයක් තියෙනවානේ. අපි මොකද්ද තර කරන්න ඕනේ? මේ විස්තරයට අදාළව අර ලයිස්තුවෙන් අදාළ එක තෝරලා ලියන්න ඕනේ. හරි. අපි යමු පළවෙනි P කියන එක මොකද්ද කියලා බලමු. බලමු P. හරි. P අපි ලියන්න ඕනේ ලේබලය ඊතලය ඊට පස්සේ අදාළ මේවනේ අදාළ පදේ ලියන්න ඕනේ. අපි බලමු P කියන්නේ මොකද්ද කියලා. P කියන්නේ ඉලෙක්ට්‍රොනික තැපැල් සංප්‍රේෂණය සඳහා නියමාවලිය. ප්‍රොටෝකෝල් එක. හරි. එතකොට මේ සෙට් එකෙන් අපි දන්නවා ඉලෙක්ට්‍රොනික තැපැල්. එහෙම නැත්නම් ඊමේල්. ඊමේල් වල සංප්‍රේෂණය කරන ප්‍රොටෝකෝල් එක මොකද්ද? SMTP නේ. SMTP. Simple Mail Transfer Protocol කියලා පියවර කියනවා. හරි. හරි. ඊට පස්සේ Q. හරි. බලමු Q කියන්නේ මොකද්ද කියලා. අන්තර්ජාලය හරහා වෙබ් පිටු සංප්‍රේෂණය සඳහා භාවිතා කරන නියමාවලිය. වෙබ් පිටු සංප්‍රේෂණය කරන්න භාවිතා කරන ප්‍රොටෝකෝල් එක කියලා කියනවා. හරි. වෙබ් පිටු මොකෙන්ද කරන්නේ? HTTP නේ. Hypertext Transfer Protocol. හරි. හරි. R කියන්නේ මෙන්න මේක. හරි. අන්තර්ජාලයේදී උපාංගයකට කියන්නේ ඩිවයිස් එකට අනන්‍ය හඳුන්වනයක්. unique identifier කියලා කියනවා. හරි. හරි. ඉන්ටර්නෙට් එකේ තියෙන උපාංගයක් අපි මොකෙන්ද හඳුනගන්නේ? අනන්‍ය හඳුනගන්නේ මොකෙන්ද? IP address එකෙන්. හරි. IP address එක. හරි. ඉන්ටර්නෙට් එකේ තියෙනවා අපි හඳුනගන්නේ IP address එකෙන්. IP හරි. අපි හිතමු local network එකක තියෙනයක් කොහොමද හඳුනගන්නේ කියලා උතේ මොකද හඳුනගන්නේ? MAC address එක නේ. MAC address කියලා තියෙනවා. MAC address. හරි. මේ MAC address කියන එක දෙන්නේ device එක හදපු manufacturer. ඒ කියන්නේ device එක හදපු කෙනා තමයි මේක දෙන්නේ කියන්නේ. අපි හිතමු Samsung කියලා. Samsung company එක තමයි මේ MAC address එක කියන එක දෙන්නේ. හරි. S එකෙන් අපෙන් අහන්නේ නිශ්චිත වෙබ් පිටුවක යොමුව ඇඩ්‍රස් එක. මොකක් හරි වෙබ් පිටුවක ඇඩ්‍රස් එක මොකෙන්ද දෙන්නේ අපිට? ඒකට කියන මොකද්ද URL කියලා. Uniform Resource Locator. කියන URL එකේ තේරුම ඒකයි. හරි. එතකොට පහේ එක කොටසේ ඔන්න මේ ටික තමයි උත්තරය. හරි. දැන් හිතනවා පැහැදිලි කියලා. මේවා අර එහෙම අපිට ලොජික් එකකින් ගන්න බෑ මේවා සාමාන්‍ය තියරි. හරි. හරි. අපි යන්නේ දෙවෙනි කොටසට. හරි. පහේ දෙක. ඒක කියන්නේ මෙහෙම එකක්. හරි. පහත 1 සිට 6 තෙක් අංක දමා ඇති එක් අයිතමයට ගැලපෙන නිවැරදි නිදර්ශනයේ ලේබලය දී ඇති නිදර්ශන ලයිස්ට්ෙන් තෝරාගෙන අංකය ඊතලයක් ලේබලයේ ආකාරයට ලියා දක්වන්න කියලා කියනවා. හරිද? හරි. එතකොට අපිට දීලා තියෙන 1. හරිද? 1. අංකය ඊතලයක් ලේබලයේ විදිහට ලියන්න. හරි. එතකොට 1 කියන්නේ නියමාවලියක්. හරි. නියමාවලිය කියන්නේ මොකද්ද? ප්‍රොටෝකෝල් එක. එහෙම නැත්නම් රූල් සෙට් එකක්. ඒ කියන්නේ නීති පද්ධතියක් වගේ එකක්. හරි. හරි. එතකොට මේකේ තියෙන එක මොකද්ද? ඔයාලට දැක්කම තේරෙනවා TCP/IP නේ.
TCP IP. එතකොට ඒකට අදාළ අකුර F. හරි අපි ලියන්න ඕනේ අකුර හරි. F. B එක මොකද්ද? B නෙමෙයි දෙක. IP ලිපිනයක්. දෙක කියන්නේ IP address නේ. හරි. දැන් මෙතන තියෙන IP address එක මොකද්ද? IP address එක කියන වල දන්නවා ඔය තියෙනවා IP version 4 කියලා එකක් තියෙනවා. IP version 6 කියලා එකක් තියෙනවා. හරි. මෙතන ඔයාලට තේරෙන මේ IPv4 කියන්නේ මෙන්න මෙහෙම. හරිද? මේක උදාහරණ තියෙන්නේ ඒ වගේ එකක්. 192යි 168යි 1.1. හරිද? 168යි 1.1. හරිද? මේ IPv4 කියන්නේ මෙන්න මෙහෙම එකක්. bit 32කින් හැදෙන එකක් තමයි මේ IPv4 කියන්නේ. හරි? මේ කියන්නේ 32 bits. bit 32. හරි? මේ IPv4 එකෙන් අපි IPv6 කියන එක මෙවුවම මේ දැන් ලෝකෙ කට්ටිය පාවිච්චි කරන ඉන්ටර්නෙට් පාවිච්චි වැඩි වීමත් එක්ක මේ IPv4 ඇඩ්‍රස් ගන්න මදි වුණා. හරිද? ඊට පස්සේ අපි අලුත් එකක් හඳුනාගත්තා මේ IPv6 කියලා. version 6 එකක්. ඒකේ තියෙන්නේ මේ hexadecimal වලින්. hexadecimal වල දන්නවද නේද? hexadecimal වලින් මෙහෙම වෙන් කරමු කෑලි 8ක් තියෙනවා. හරිද? එතකොට මේකේ තියෙන්නේ bit 128ක්. හරි. තුන්වෙනි එකේ මෙතන වෙන්නේ මොකද්ද? මේකට දාන්න කිව්වද? IP ලිපින A. හරි. හරි. අපි ඇඟිල්ලට තුන්වෙනි එකට තුන්වෙනි එක මොකද්ද කියන්නේ? ඊතපැල් ලිපිනයක්. ඒ කියන්නේ මොකද්ද? email address නේ. මෙතන දැක්ක ගමන් දන්නා email address එක මොකද්ද? ඒක පොඩි පොඩි දේවල් නේද? johndoe@example.com නේ. ඒ කියන්නේ මොකද්ද? D. D. ඊට පස්සේ හතර කියන්නේ වසම් නාමයක්. වසම් නාමයක්. වසම් නාමය මොකද්ද මේකේ තියෙන්නේ? වසම් නාමය මොකද්ද මේකේ තියෙන්නේ? ඔයාලට පේන මේ G කියන උත්තරේ තමයි මේකේ වසම් නාමය. හරි. අපි ඊළඟට බලමු ඊළඟ. හරිද? අපිට දෙන URL එකක්. Uniform Resource Locator. හරි. මේකේ තියෙන URL එක මොකද්ද? මේ https කියලා දීලා තියෙනවනේ. කියන්නේ B නේ. තමයි URL එක වෙන්නේ. හරි. මම හිතනවා ඔයාලා URL එක කොටස් එහෙම වල දන්නේ නැති කියලා කියන්නේ. ඒවත් ලොකු දේවල් නෙමෙයි නේද? ටෙක්ස්ට් බුක් එකේ තියෙන එක පොඩ්ඩක් බලා ගන්න. ඊළඟට දීලා තිනවා 6 කියන එක අපි දෙතින් මෙහෙයුම් පද්ධතිය. කියන්නේ මෙහෙයුම් පද්ධතිය කියනවා ඔපරේටින් සිස්ටම් එක. මොනවද මෙතන තියෙන ඔපරේටින් සිස්ටම් එක? Ubuntu නේ. H. Ubuntu. හරි. එතකොට පස්වෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටසේ උත්තර ටික තමයි මෙන්න මේ ටික. මම හිතනවා විදිය පැහැදිලි. හරි. අපි ඊළඟට එන්නේ පස්වෙනි ප්‍රශ්න තුන්වෙනි කොටස. හරිද? හරි. අපිට තුන්වෙනි කොටස මොකක්ද දීලා තියෙන්නේ? අපිට පොඩි HTML කෝඩ් එකක් දීලා තියෙනවා. මේ බලන්න කියවගෙන යන්න බලන්න. පහත් දක්වන රූප එකේ පෙන්වන ලබන වෙබ් පිටුවේ HTML ප්‍රභවය එහි සමහර උසුල ටැග්ස් නොමැතිව සහ ඒවා එකේ සිට 30 දක්වා ලේබල් කිරීමෙන් රූපය දෙකේ පෙන්වා ඇත. උසුලන් නොමැතිව සහ ඒවා එකේ සිට 10 දක්වා ලේබල් කර ඇති රූපය දෙක මගින් පෙන්වා ඇත. හරි. එතකොට අපිට උඩින් දීලා තියෙන්නේ වෙබ් පේජ් එක, වෙබ් පිටුව. යට දීලා තියෙන්නේ ඒකට අදාළ HTML කෝඩ් එක. හරි. හරි. එතකොට අපි බලමු මොනවද මේකේ නැත්තේ කියලා. අපි දැන් ඔය කලින් 2024 ප්‍රශ්න කතා කරද්දී මේ වගේ කතා කරා. ඒ කියන්නේ මේ පේජ් එකේ ස්ට්‍රක්චර් තමයි. හරි 24, 23
කියන එක ඔය ඔක්කොම සමානයි. හරි. 22ක් මේ විදිහම. හරි. එතකොට අපි බලමු මේ කොහොමද උනේ කියලා. මේකේ එක කියන එක තියෙන්නේ head tag එකයි head tag open head tag එකයි closing tag එකයි මැද්දේනේ. එක කියන ඉලක්කම තියෙන එක කියන ලේබල් එක නේ. හරිද? අපිට මේ පල්ලෙහා දීලා දෙනවා හරිද ටැග් ටික. ඔයාලට පේනවා ඇති. ලයිස්ට්ුව දීලා දෙනවා. අපිට එතනින් බලලා තමයි මේක ලියන්න තියෙන්නේ. එතකොට ඔයාලට තේරෙනවා මේ head tag දෙක මැද්දේ තිබ්බොත් ඒක මොකද්ද? ඒක title tag එකක්. හරිද? title එක ඉන්නේ open head tag එකයි closing tag එකයි closing head tag එකයි මැද්දේ. මේක කියන්නේ title එක. හරි. අපිට මෙතන ටැග් එක දාන්න අවශ්‍ය නැහැ. හරිද? මෙන්න මේක පෙන්වන්න ඕනේ නැහැ. ඒ කියන්නේ මොකද මෙතන ලිස්ට් එකෙන් බලලා දාලා තියෙන එක එකක්. අනිත් එක තමයි අපිට මේ පේපර් එකේ ඒ ටැග් එක දාලා දෙනවා. මේ ටැග් එක ඇතුලේ තමයි මේ එක කියන එක තියෙන්නේ. එතකොට මේ ටැග් එකයි පෙන්වන්න අවශ්‍ය නැහැ මේක. හරිද? ටැග් එක දැම්මම මේක වැරදි. ටැග් එක දාන්න බෑ. එහෙනම් දෙවියන් මේක ටයිටල්. අනිත් එක මේක ටැග් එක හරි ස්පෙලිං පාවිච්චි කරන්න. ස්පෙලිං ටික බලාගත්තාම මොකද උත්තර ටික දීලා තියෙනවනේ. එතන ලිස්ට් එකෙන් තෝරලා තමයි අපිට මේ කියන්නේ. ඊට පස්සේ අපි දෙකට ගියොත් දෙක කියන්නේ මේ වෙබ් පේජ් එකේ කන්ටෙන්ට් එක පටන් ගන්න දරනේ. ඔයාලට බැලුවොත් තේරෙනවා දැන් renewable energy ශ්‍රී ලංකා කියන එක ඊළඟට තියෙන්නේ. ඒක තියෙන්නේ heading tag එක විදිහට නේ. H1 ගන්න තියෙන්නේ. හරි. ඒකට කලින් තමයි මේ දෙක කියන tag එක එකට උඩින් තියෙන්නේ. ඒක ඔයාලට තේරෙනවා මෙතන ඉඳන් මේ content එක පටන් ගන්න ඕනේ. අපි content එක පටන් ගන්න මොකක්ද දාන්න tag එකට? body body. අපි සාමාන්‍ය content එක පටන් ගන්න body කියන tag එක ඇතුළත අපේ page එකේ content එක තියෙන්නේ. මේ body tag එක ඇතුළේ. හරි. ඊට පස්සේ 3 කියන එක මොකද්ද? 3 කියන එක අපේ H1 tag එකටත් කලින් තියෙන්නේ නේ. ඔයාලට දැන් මේ H1 tag එක කියන්නේ heading එකනේ. ඔයාලට the renewable energy for Sri Lanka කියන එක තමයි heading එක. ඒතර ඔයාලට පේනවා මේක තියෙන්නේ මේ page එකේ මැදනේ. හරි මැද තියෙන්නේ. එතකොට ඔයාලට තේරෙන්නේ මේ 3 වෙනි tag එක center tag එක කියලා. මේක මැදනේ තියෙන්නේ. අපි මොකක් හරි එකක් center කරන්න ඕන නම් අපි දාන්න එකට කලින්නේ. අපි center කරනවා නම් මොකක් හරි page 1 එක අමතක කරමු. අපි මොකක් හරි text එකක් center කරන්න ඕන නම් අපි කරන්නේ center tag එකක් මැද දාන්නේ. මේක විශේෂත්වය තමයි මේ H1 එකට එළියෙන් තමයි center එක තියෙන්නේ කියන්නේ. මේක header එකක් heading එකක් මේ heading එක center කරලා තියෙන්නේ. හරිද? ඒකට center කියන tag එක තමයි මේ 3 වෙනි tag එක වෙන්නේ. center. center. හරි. එතකොට 4 ගත්තාම ඔයාලට තේරෙනවා types of renewable energy කියලා තියෙනවා. හරි. ඒක පොඩි මාතෘකාවක් වගේනේ. බෝල්ඩ් කියලා තියෙනවා. නේද? එතකොට අපි උඩ තියෙන H1 tag එක ගන්න. එතකොට මේක අකුරු ඊට වඩා පොඩිනේ. එතකොට අපිට දීලා තියෙන list එකේ ඒ වගේ heading එකක් ගන්න පුළුවන් මොකක්ද තියෙන්නේ? H2 නේ. H2. H2 තමයි 4 කියන්නේ. හරි. H2. හරි. ඊළඟට බලමු 5 කියන්නේ මොකද කියලා. හරි. 5 කියලා තියෙන්නේ පොඩි list එකක් තියෙනවානේ. හරි. එතකොට ඔයාලට පේනවා මේක වෙබ් පේජ් එක වල මේක bullet point එක තියෙන්නේ මේ list එක. හරි. bullet point එක list එක තියෙනවා කියන්නේ මොකද්ද මේක? unordered list එකක් නේ. එතකොට මෙතන type එක මොකද්ද? UL කියන tag එක. හරි. UL. unordered list. ඔයාලට list එක තේරෙන්නේ නැත්නම් ඔයාලා පොඩ්ඩක් 2024 පේපර් එක මම ඩිස්කස් කරද්දී ඔය ඔක්කොම
ටැග් ගැන කතා කරා හරිද? UL OL DL කියන ටැග් තුන මෙතන. ලිස්ට් වල තුන ගැන මම කතා කරා. පොඩ්ඩයි වීඩියෝ බලන්න හරිද? ආයෙ පාරක් මේ සිද්ධිය හරියට තේරුම් නැත්තම් ආයෙ පාරක් 2024 පේපර් ඩිස්කෂන් එක බලන්න. හරි එතකොට තේරුණ පහ කියන්නේ UL හරි unordered list එකක්. හරි අයි බලමු ඊට 6 කියන එක. 6 කියන්නේ මේ ලිස්ට් එකේ තියෙන එක එකේම නේ. හරි එතකොට 6 කියන්නේ මේ ලිස්ට් කියන ටැග් එක. LI හරි 6 කියන්නේ ලිස්ට් කියන ටැග් එක. මේ ලිස්ට් එකේ මේ තියෙන්නේ solar energy wind energy කියන ලිස්ට් එක තමයි තියෙන්නේ. හරි ලිස්ට් එකක් අපි ලියන්නේ මෙහෙම ලිස්ට් එක ලියන්නේ නේද? අර වීඩියෝ එක බලන්න හරිද? මම ලිස්ට් කියන විදිහ පැහැදිලිව කියලා දෙන්නම්. 2024 paper discussion 2024 web development ප්‍රශ්න බලන්න. web dev එකට අදාළ එක බලන්න. හරි ඊට පස්සේ අපි ගියොත් 7 කියන එක දැන් අපිට 7ට යනවා. හරිද? ඔයාලට තේරෙනවා දැන් ඊට පස්සේ මේ වෙබ් පේජ් එක බලුවොත් දැන් some challenges and solutions for renewable energy adaptation කියන එක පැරග්‍රාෆ් එකක් විදිහට දෙන්නේ. ඒක අපිට පේනවා මේ කෝඩ් එකේ පැරග්‍රාෆ් ටැග් එකක් ඇතුළේ තියෙනවා. හරිද? ඊට පස්සේ තමයි 7 තියෙන්නේ. 7 තියෙනවා 7 කියන ලේබල් එක දීලා තියෙනවා බෝඩර් සමානයි 4යි ලයින් එක සෙන්ටර් කියලා නේ. හරි. එතකොට ඊට පස්සේ අපිට දීලා තියෙන ටේබල් එක ගන්න ඔයාලට බලපුවම තේරෙනවා වෙබ් පිටුව බලපුවම තේරෙනවා ඒක ටේබල් එකක් නේ. හරි. එතකොට අපිට මෙතන 7ට යන ටැග් එක තමයි ටේබල් ටැග් එක. හරි. අතෙන් ටැග් එක තමයි ටේබල් ටැග් එක. හරි. හරි. ඊට පස්සේ අපිට තියෙනවා table rows නේ. table row තියෙනවා. හරිද? ඊට පස්සේ ඒ table row එකෙන් පස්සේ තමයි අපිට 8 වෙනි tag එක තියෙන්නේ. 8 වෙනි label එක නේ. 8 වෙනි label එක. එතකොට එතෙන්ට එන tag එක මොකක්ද? challenge solution කියන තැන මේ 8 වෙනි එක තියෙන්නේ. එතකොට මේ challenge solution කියන්නේ මේ table එකේ මොනවද? ඒවා table headings නේ. ඔයාලට තේරෙන එක මේ bold වෙලා තියෙන්නේ. එතකොට ඒක table heading එක. කියන්නේ TH කියන tag එක තමයි මේ 8 කියන්නේ. TH table heading. හරි. ඊට පස්සේ අපි එතනින් යන්න බලන්න. ඊට පස්සේ 9 තියෙනවා. ආයි table row එකක් ඇතුළේ. හරි. ඊට පස්සේ තමයි 9 කියන label එක තියෙන්නේ. හරිද? එතකොට එවුව මේ table එකේ මොනවද? table data නේ. data නේ මේ ඉතුරු කැලේ ටික තියෙන්නේ. 9 කියන ඉලක්කම් තියෙන set එක මොනවද? table data. හරි. heading එක අරුණාම ඉතුරු කැලේ table data. හරි. td. හරි. ඊට පස්සේ අපි යන 10. 10 කියන එක තියෙන්නේ අපිට link එකක් නේ. ක්ලික් කරපුවාම අපි වෙන වෙබ් පේජ් එකකට යන link එකක් නේ තියෙන්නේ. අපි link පෙන්නන්නේ ඔගෙන්ද? anchor tag එක. ඒ කියන්නේ 10 කියන්නේ හරි. anchor tag එක. මම කියන්නේ anchor. href කියලා දෙන්නේ. නැත්නම් href. කියලා මෙතන අපේ page එක දාන්න. හරිද? මේක දාලා මෙතන අපි මේක ලියලා ඊට පස්සේ මේක close කරනවා. හරිද? හරි. අපිට මේක ලියද්දි මේ quotation marks දැම්මොත් හොඳයි. ඒක best practice එකක්. නොදැම්මත් අවුලක් නැහැ කියන්නේ. දැන් මේක සමහර web browsers මේක නැතුවත් මේක run කරනවා කිසිම අවුලක් නැතුව. සමහරවල්ලාට run වෙන්නේ නැති අවස්ථාවක් තියෙනවා. හරිද? ඒනවල best practice එකක් විදිහට මේ quotation mark ඇතුලේ ලියනවා නම් හොඳයි. හරි. ඔයාලා ලියන්නේ නැහැ මම පොඩ්ඩක් දැනගන්න කිව්වේ. ඔයාලට තියෙන්නේ අනිවාර්යයෙන්ම දිගට මේ වගේ ප්‍රශ්න නැති නවට කවදාවත් කෝඩ් එක ලියන්නේ නැහැ. හරිද?
මේ වගේ ටැක්ටික නිකන් අඳුර ගන්න විතරයි. ඔය ඉස්සරහට මේවා කරන්න බලාපොරොත්තු වෙනවා ඔයාලට මේවා අවශ්‍ය වෙයි. හරිද? වැඩි ක්‍රියාවක් විදියට කරනවා නම් හරි. ඒ ලෙවල් වලට කරනවා නම් හරි. 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 එහෙනම් 2023 පේපර් එකට අදාළ වෙබ් ඩෙවලොප්මන්ට් ප්‍රශ්නය මෙතනින් ඉවරනවා. හරිද? හරි. අපි එහෙනම් 2022 වෙබ් ඩෙවලොප්මන්ට් ප්‍රශ්නෙත් එක්ක ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු.